භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 3 වන ඒකකය වන දෝලනය සහ තරංග කොටස් දෙකකින් යුක්තයි. ඒ කොටස් දෙකේ දෙවැනි පොත විදිහට දෝලනය සහ තරංග ආලෝකය කියන මේ පොත හඳුන්වලා දෙන්න පුළුවන්. ආලෝකයට අදාළ සරල සිද්ධාන්ත මගින් ආරම්භ කරලා තියෙන මේ පොතේ 3 වන ඒකකයේ ආලෝකයේ යටතේ සිද්ධාන්ත විෂය කරුණු ඒ විෂය කරුණු ආශ්‍රයෙන් විසඳීම සඳහා සකසන ලද ප්‍රශ්න ඒ පරිච්ඡේදවලට අදාළ පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු අභ්‍යාස කෙටි සටහන් අන්තර්ගත වෙලා තියෙනවා. පිටු 108කින් යුක්ත මේ පොතේ හැඳින්වීම ආලෝකයේ පරාවර්තනය, ආලෝක වර්ධනය, ප්‍රිස්ම, කාච, විනිසස, ප්‍රකාශ උපකරණ වගේම අප කියන පරිච්ඡේද 8 යටතේ ආලෝකය පිළිබඳව පුළුල් දැනුමක් වට ලබා ගන්න පුළුවන් කරුණු අන්තර්ගත ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත පොතක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.